ආයිබෝමන්. ජර්මන් ෂෙපර්ඩ් කිව්වම අර හුරුපුරුදු කළුයි දුඹුරුයි පෙනුමනේ ගොඩක් වෙලාවට මතක් වෙන්නේ. හැබැයි අපිට ලැබුණු මූලාශ්‍ර ටික බලද්දි තේරුණා මේ වර්ගය ඇතුලේ අපි හිතනවට වඩා ලොකු විවිධත්වයක් තියෙනවා කියලා. ඔව් ඇත්තකම ඒක හරි පුදුම ලෝකයක්. ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ නිකන් සුනකෙක් නෙවෙයිනි. හරිම බහුකාර්යයි. ඒකනේ. ඉතින් අද අපි හිතුවා ඒ විවිධත්වය ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. අර අභිජනන පෙළපත්, වර්ණ, ලෝම වර්ග ඒ වගේ දේවල් ගැන. හොඳ අදහසක්. මොකද ඒ විවිධත්වයේ තීරුම් ගත්තම මේ සුනක වර්ගය ගැන තියෙන අදහස තවත් පැහැදිලි වෙනවා. සමහර වෙලාවට කෙනෙක්ට ගැළපෙන සුනකෙක් තෝරගන්නත් උදව්වක් වෙයි. එහෙමනම් අපි මුලින්ම අතීත කතාවට පොඩ්ඩක් යමු නේද? මේ ඔක්කොම පටන් ගත්ත තැනට. කැප්ටන් මැක්ස් වොන් ස්ටෙෆනිට්ස්. ඔව්. එයාගේ දැක්ම තමයි මේ හැම දෙයකම මුල. මූලාශ්‍රවල හැටියට එයාට ඕන වෙලා තියෙන ලස්සන බල්ලෙක් විතරක් නෙවෙයි. අන්න ඒකයි. උපයෝගීතාව සහ බුද්ධිය කියන එකනේ ආ ඉස්සරහට දාලා තියෙන්නේ. වැඩ කරන්න පුඩුවන් බුද්ධිමත් ශක්තිමත් සතෙක්. හරියටම 1999 දී එයා හොයාගන්නවා හොරැන්ඩ් වොන් ග්‍රේ ෆ්‍රාත් කියලා සුනකෙක්ව. එයා තමයි අද ඉන්න හැම ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක්ගේම මුතුන් මිත්තා වෙන්නේ. ඒ කියන්නේ එයා තමයි පළවෙනියටම ලියා පදිංචි වුණ GSD එක. ඕ ස්ටෙෆනිට්ස් දැක්ක එයා තුළ තමම් හොයපු ලක්ෂණ තියෙනවා කියලා. එයාගේ අරමුණ උනේ ජර්මනියේ ඒ කාලේ හිටපු විවිධ එඩේර් බල්ලන්ගේ හොඳම ගති ලක්ෂණ එකතු කරලා අර කිව්වා වගේ සුපිරි වැඩකාරයෙක් බිහි කරන එක. හරි. එතනින් පටන් අරන් කාලයත් එක්ක මේකේ අතු බෙදෙනා ප්‍රධාන වශයෙන් දෙකටි නේද? වැඩ කරන පෙළපත් working lines සහ ප්‍රදර්ශන පෙළපත් show lines. ඔව්. මූලිකම හේතුව තමයි අභිජනනය කරන අරමුණ වෙනස් වීම. වැඩ කරන පෙළපත් බෝ කරන්නෙම එයාලගේ හැකියාවන් ඉහළ නම්වන්න. ඒ කියන්නේ ශක්තියේ දරා ගැනීම ඩ්‍රයිව් එක කියන එක. අන්න ඒක. DDR චෙක් වගේ පෙළපත් තියෙනවා. මේ අයව ගොඩක්ම යොදාගන්නේ පොලිස් හමුදා වැඩවලට. හරිම ක්‍රියාශීලී. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගොඩක් ව්‍යායාම ඕන, මානසික උත්තේජනය ඕන, පළපුරුදු කෙනෙක්ට තමයි හොඳ. පළපුරුදු හිමිකරුවෙක් අත්‍යවශ්‍යයි වගේ තමයි. නැත්තම් පාලනය කරගන්න අමාරු වෙන්න පුළුවන්. හරි. එතකොට අනිත් පැත්ත. ප්‍රදර්ශන පෙළපත්. නමෙන්ම කියවෙනම් වගේ ඒ අයව බෝ කරන්නේ පෙනුම ඉලක්ක කරගෙනද? මූලිකවම ඔව් අර අභිජනන ප්‍රමිතිය කියන එකට කොච්චර ගැළපෙනවද කියන එක තමයි බලන්නේ. බටහිර, ජර්මන්, ඇමරිකානු ප්‍රදර්ශන පෙළපත් වගේ එකක්. එයාලා ටිකක් සංසුන්ද එතකොට වැඩ කරන අයට වඩා පවුලකට එහෙම? සාමාන්‍යයෙන් ඔව් වැඩ කරන අයට සාපේක්ෂව ටිකක් සංසුන් ගතියක් තියෙනවා. ඒ නිසා පවුලේ සුරතලෙක් විදිහට ගොඩක් අය තෝරදන්නවා. හැබැයි ඉතින් එතනත් පොඩි මතභේදයක් තියෙනවා. ඒ මොකක්ද ගැනද? අර සමහර ප්‍රදර්ශන පෙළපත්වල දකින්න තියෙන පිටුකොන්දේ බෑවුම වැඩි කියන එක. අර එක්ස්ට්‍රීම් ඇන්ගියුලේෂන් කියන්නේ? ඔව් ඒක ගැන කතා වෙන දකලා තිනවා. ඒක සෞඛ්‍ය ගැටලු වලට සම්බන්ධයි කියලාත් කියනවනේ. ඔව්. සමහරු කියනවා ඒක හිප් ඩිස්ප්ලේසියා වගේ තත්වයන්ට දායක වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ උකුල් සංදි හරිහැටි වර්ධනය නොවීම. අපි ඒ ගැන පස්සේ කතා කරමු. හැබැයි කියන්න ඕනේ හොඳ කීර්තිමත් අභිජනනය කරන්න නම් පෙළපත මොකක් වුණත් සෞඛ්‍යයටයි ස්වභාවයටයි මුල් තැන දෙනවා. ඒකනම් වැදගත් කාරණයක්. හරි. දැන් අපි පෙළපත් වලින් පොඩ්ඩක් එහාට ගිහින් වර්ණ ගැන කතා කරමුද? කළුයි දුඹුරුයි black and tan. සේබල් තමයි අපි නිතරම දකින්නේ. ඔව් ඒව තමයි සුලභවම. ඒත් ඊට අමතරව සම්පූර්ණ කළු පාටයි ඉන්නවා solid black. හරිම ලස්සනයි දුර්ලභයි. කළු පාටයි දුර්ලභයි නේද? ඔව් අනිත් වර්ණ එක්ක බලද්දි. ඊට පස්සේ ඉන්නවා සුදු පාට අය white, නිල් පාට, blue, අක්මා පාට, liver වගේ තව දුර්ලභ වර්ණ. නිල්, අක්මා පාට. ඒ වර්ණ තියෙනවද GST ළගේ? තියෙනවා. හැබැයි ගොඩක් කෙනල් ක්ලබ් වලින් ඒවා සම්මත වර්ණ විදියට පිළිගන්නේ නැහැ ප්‍රදර්ශනවලට. පෑන්ඩා කියලත් හරිම විශේෂ, හරිම දුර්ලභ වර්ණ රටාවක් තියෙනවා. මේ ඔක්කොම තීරණය වෙන්නේ ජාන වලින්. ජාන විද්‍යාවත් හරිම සංකීර්ණයි වගේ. එතකොට ලෝම වර්ග ගැන කිව්වොත් කෙටි ලෝම සහ දිගු ලෝම. ඔව් කෙටි ලෝම තමයි සම්මතය සහ බහුලවම දකින්න ලැබෙන්නේ. දිගු ලෝම කියන්නේ නිලීන ජානයකින් එන ලක්ෂණයක්. දිග ලෝමයට අර යටි ලෝම ටට්ටුව අණ්ඩකෝට් සමහර වෙලාවද නෑ කියලාත් කියනව නේද? ඔව් සමහර අයට එහෙම වෙන්න පුළුවන්. එතකොට අර අධික සීතලට එහෙම ඔරොත්තු දෙන එක ටිකක් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඉතින් පෙනුම නිසා සහකාර සත්ත්ව විදියට හරිම ජනප්‍රියයි. මේ බාහිරව කොච්චර වෙනස්කම් තිබුණත් මූලික ගතිගුණ නම් පොදුයි නේද? අර බුද්ධිය, පක්ෂපාතීත්වය, පුහුණු කරන ලේසිය, ආරක්ෂාකාරී බව. අනිවාර්යෙන්ම ඒ මූලික ලක්ෂණ හැම GSD කෙනෙක්ගෙම තියෙනවා. හැබැයි අර පෙළපත් අනුව පොඩි වෙනස්කම් තියෙනවා.
වැඩ කරන අයගේ ඩ්‍රයිව් එක වැඩි, ප්‍රදර්ශනයයි ටිකක් සංසුන්. ඒ බුද්ධියයි පුහුණු කිරීමේ හැකියාවයි නිසා තමයි මේ තරම් විවිධ වැඩවලට යොදවන්නෙත් නේද? පොලිසිය, හමුදාව, සෝදිසි මෙහෙයුම්, මාර්ගෝපදේශක බල්ලෝ. සහ හොඳ පවුලේ යාළුවෙක් විදිහටත් ඉන්නවා. හිප් ඩිස්ප්ලේසියා, එල්බෝ ඩිස්ප්ලේසියා, පින ඩිජෙනරේටිව් මයිලොපැති, DM. ඔව් ඒවා ජර්මන් ෂෙෆර්ඩ්ලට සාපේක්ෂව බලපාන ප්‍රධාන ජානමය රෝග කිහිපයක්. DM කියන්නේ සුෂුම්නාව ක්‍රමයෙන් දුර්වල වෙන එකක්. හිප් සහ එල්බෝ ඩිස්ප්ලේසියා කියන්නේ සන්ධි ගැටලු. අර නිල් පාට GST ලටත් විශේෂ ලෝම කෙටලුවක් එනවා කියලා තිබුණා. CDA. ඔව් color delusion alopecia. වර්ණය දුර්වල වීමත් එක්ක ලෝම හැලෙන තත්වයක්. ඒක නිල් සහ සමහර විට අක්මා පාට අයට දෙන්න පුළුවන්. මේකයි වැදගත්ම දේ වගකීමෙන් බෝ කරන අය මේ රෝග සඳහා යාළගේ බල්ලන්ව පරීක්ෂා කරනවා. ඒ කියන්නේ බලු පෙටියක් ගන්න කලින් අභිජනනීය කරන කෙනා ගැන හොඳට හොයලා බලන එක අතිශයින්ම වැදගත්. අනිවාර්යයෙන්ම. පෙළපත මොකක් වුණත් වගකීම් සාගත තැනකින් ගන්න එක තමයි හොඳම. ඉතින් මේ ඔක්කොම සාරාංශගත කළොත් අපිට පේනව ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ එකම අච්චුවක බල්ලෙක් නෙවෙයි. වැඩ කරන පෙළපත්වල තීව්‍රතාවයේ ඉඳලා ප්‍රදර්ශන පෙළපත්වල පෙනුම වෙනකම් කළු සුදු නිල් වගේ වර්ණවල ඉඳලා දිග ලෝම කෙටි ලෝම දක්වා පුදුම පරාසයක්. ඇත්තන්ම ඒ නිසා හොඳම GSD වර්ගයක දෙකක් නැහැ. කෙනෙක්ගේ ජීවන රටාව, අවශ්‍යතාව, පළපුරුද්ද අනුව තමයි Tamanට හොඳම කෙනා තීරණය වෙන්නේ. වැදගත්ම දේ වෙන්නේ සෞඛ්‍යය සහ හොඳ ස්වභාවයක් තියෙන වගකීම් සහගත අභිජනනය කරන්නෙක්ගෙන් කෙනෙක්ව තෝරගන්න එක. හරියටම. පිනුම දෙවනි වෙන්න ඕනේ ඒ කාරණාවලට. අවසාන වශයෙන් අහගෙන ඉන්න අයට හිතන් දෙයක්. අපි දැක්කා ජාන පෙළපත් වගේ දේවල් බලපාන හැටි. ඒත් ඒ හැම දෙයකම එහායින් එක බල්ලෙක් ලොකු මහත් වෙන විදිහ, එයාට ලැබෙන පුහුණුව, සමාජගත කිරීම, අයිතිකරුවෙක් තියෙන බැඳීම මේ දේවල් එයාගේ අවසාන චරිතයට හැකියාවන්ට කොයිතරම්නම් බලපානවද? ඒක හිතන්න වටින කාරණයක් තමයි. ජාන විතරක්ම නෙවෙයි තීරණය කරන්නේ. ඔබට ජර්මන් ෂෙපර්ඩ් ගැන තවත් වීඩියෝවක් බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ බල්ලා ගැන අදහස් මේ කමෙන්ට් එකෙන් කියන්න. සුබ දවසක්.